Welcome to Be a Diamond YouTube channel. අපි අරගෙන ආපු රචනා සීරීස් එකේ අලුත්ම රචනාවයි මේ. මේක ටාගට් එසේ එකක් විදිහටයි මම ඔබට හඳුන්වා දෙන්නේ. වැඩි කතා නැතුව අපි මාතෘකාවට එමු. රචනා මාතෘකාව තමයි My Ambition. My Ambition කියලා කියන්නේ මගේ අනාගත බලාපොරොත්තුව. අපි යමු පළවෙනි වාක්‍යයට. මගේ අභිලාෂය වන්නේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වීමයි. මගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වීමයි. එතකොට මාතෘකාවට අනුව අපි මේක හඳුන්වා දෙන්න ඕනේ. My ambition මගේ අනාගත බලාපොරොත්තුව වන්නේ මගේ අනාගත බලාපොරොත්තුව වන්නේ my ambition කියන්නේ singular එහෙනම් අපි ගන්නෙ be verb එකේ is කියන එක. මගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ගුරුවරයෙකු වීමයි. To become a teacher. Become a teacher. හැබැයි අපි මෙතෙන්දි කියනවා විශේෂණ පදයක් එකතු කරලා ඉංග්‍රීසි ගුරුවරයෙකු වීම. එහෙනම් become an English teacher. An English teacher. English කියන වචනය vowel sound එකකින් පටන් ගන්න හින්දා අපි a වෙනුවට මෙතන an භාවිත කරන්න ඕනේ. එතකොට මගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වීමයි. My ambition is to become an English teacher. We go to the next sentence. අභිලාෂයක් යනු අනාගතයේදී ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන ඉලක්කයක්. අභිලාෂයක් කියලා කියන්නේ අනාගතයේ ඉටු කර ගන්න බලාපොරොත්තු වන ඉලක්කයක්. එතකොට අපි මේ අනාගත බලාපොරොත්තුව පැහැදිලි කරනවා. An ambition is an aim that we hope to achieve in the future. අපි අනාගත බලාපොරොත්තුවක් කියලා කියන්නේ අනාගතයේදී ඉටු කරගන්න බලාපොරොත්තු වෙන දෙයකට. එහෙනම් an ambition is an aim. මෙතනත් අර කලින් කියපු විදිහටමයි aim කියලා තියෙන හින්දා වෙනුවට an භාවිත කරනවා. ආටිකල් භාවිතය ගැන අපි කලින් පාඩමක් කරලා තියෙනවා. ඊළඟ වාක්‍ය මම ඉගෙනීමටත් අන් අයට අලුත් දේවල් ඉගෙන ගැනීමටත් උපකාර කිරීමට කැමැති. බලන්නකො මේ වාක්‍ය හදන විදිය. I like teaching. මං ඉගෙනීමට කැමැති. මම ඉගෙනීමට විතරක්ද කැමැති නෑ. ඉගෙනීමටත් කැමැති, උදව් කරන්නත් කැමැති. අනිත් අයට. එතකොට I like teaching and helping. Teaching and helping. උදව් කිරීම සහ ඉගෙනීම. එතකොට මේකේ main verb එක ක්‍රියාපදේ like. මං කැමති I like. මං කැමති ඉගෙනීමට සහ උදව් කිරීමට others අනිත් අයට to learn ඉගෙන ගන්නට. එතකොට මෙතන ඉගෙන ගන්නට කියන අදහස තියෙන හින්දා to එකත් එක්ක අපිට පාවිච්චි කරන්න පුළුවන් base form එක ක්‍රියාපදේ learn. අලුත් දේවල් new things. ඊළඟට අපි කතා කරනවා ඉංග්‍රීසි භාෂාව නවීන ලෝකයේ ඉතා වැදගත් භාෂාවක්. ඉංග්‍රීසි භාෂාව නවීන ලෝකයේ ඉතා වැදගත් භාෂාවක්. English is an important language. English is an important language. ඉංග්‍රීසි කියලා කියන්නේ වැදගත් භාෂාවක්. In the modern world නව්‍ය ලෝකයේ තුල අලුත් ලෝකයේ තුල in the modern world එය මිනිසුන්ට අන් අය සමග සංනිවේදනය කිරීමට සහ හොඳ රැකියා අවස්ථා සොයා ගැනීමට උපකාර වෙනවා. ඒ උදව් කරනවා. අපි ගන්නේ සබ්ජෙක්ට් එකට පස්සේ ක්‍රියාපදේ. හැම වෙලාවෙම සරල වාක්‍යයක් ගොඩ නගනකොට මේ කාරණේ හිතන්න. ඒ උදව් කරනවා. It helps. කාටද? People. ඊට පස්සේ තමයි මොකටද කියලා අපි කියන්නේ. It helps people to communicate. සංනිවේදනය කරන්නට. With others අනිත් අයත් සමග. සමග කියන්නේ නිපාත පදය with others and සහ තව එකතු කරනවා නම් and දාලා අපිට ලියන්න පුළුවන්. Find better job. හොයාගන්න වඩා හොඳ රැකියා අවස්ථාවන්.
job opportunities කියනවා අපි රැකියා අවස්ථාවලට job opportunities. It helps people to communicate with others and find better job opportunities. Go to next. එබැවින් මම සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීමට සහ ඔවුන්ගේ භාෂා කුසලතා වර්ධනය කිරීමට කැමැතියි. එබැවින් එම නිසා එහෙයින් කියන වචන අපි පාවිච්චි කරන්න ගන්න ප්‍රේස් එක therefore මේ වගේ ඒවා එකතු කරනවා නම් ඔයාගේ ඉංග්‍රීසි රචනාව ගොඩක් සාර්ථකයි. එම නිසා therefore මට ඕනේ I want මට මොකක්ද ඕන ඉංග්‍රීසි උගන්වන්න. I want to teach English. I want to teach English. බලන්න ඕන උගන්වන්න. ක්‍රියාපද දෙකක්. එතකොට main verb එක වෙන්නේ want. I want. එහෙනම් අපි තව ක්‍රියාපදයක් මේකට එකතු කරනවා නම් to දාලා base form එක තමයි ක්‍රියාපදේ පාවිච්චි කරන්න ඕන. I want to teach English කාටද? සිසුන්ට to students. සිසුන්ට. ඊට පස්සේ කතා කරනවා අපි භාෂා කුසලතාව වර්ධනය කරගන්නට. එතෙන්ටත් අයි අපි දාන්න ඕනේ නෑ. and කියන එකෙන් සම්බන්ධ කරලා දිගටම වාක්‍ය ලියන්න පුළුවන්. අයි කියන එක නම් මුලින් ඉන්න හින්දා වර්ධනය කරගන්නවට ක්‍රියාපදය improve වර්ධනය කරගන්නවා. improve improve their language skills. එයාලගේ භාෂා කුසලතාවන්. එතකොට අපි කොහොමද මේ වාක්‍යය කියන්නේ? Therefore I want to teach English to students and improve their language skills. ඊළඟට කියනවා හොඳ ගුරුවරයෙක් කරුණාවන්ත, ඉවසිලිවන්ත සහ මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ. A good teacher. හොඳ ගුරුවරයෙක්. ටීචර් කියන එකට මුලින් අපි විශේෂණ පදයක් තියෙනවා නම් මුලින් එකතු කරන්න. A good teacher. හොඳ ගුරුවරයෙක්. මෙන්න මෙහෙම වෙන්න ඕනේ. should be. හොඳ ගුරුවරයෙක් වෙන්න ඕන. A good teacher should be කොහොම කෙනෙක් වෙන්න ඕනද? කරුණාවන්ත. ඒ ටික අපි දිගටම එකතු කරන තියෙන තව ගුණාංග තියෙනවා නම් ඒවා එකතු කරනවා. ඔබ දන්නේ ඒවත් එකතු කරන්න. එකක් කරුණාවන්ත, kind. ඉවසිලිවන්ත, patient. අනිත් එක මහන්සි වෙලා වැඩ කරන hard working. එතකොට අපි කියන්නේ කොහොමද? A good teacher should be kind, patient and hard working. ඊළඟට තියෙනවා වැදගත් වාක්‍යයක් මොකද්ද? මම මහන්සියෙන් ඉගෙන ගනිමින් ඉන්නවා. අධ්‍යයනය කරමින් ඉන්නවා. එතකොට මේක මොකද්ද? present continuous. මේ වෙලාවෙත් ඔයා කරනවා මේක. I am studying. am නිසා තුනෙන් එකක් එක්ක ක්‍රියාපදයට ing දාලයි present continuous හදාගන්නේ. අපේ tenses පාඩම බලන්න. I am studying hard. මම මහන්සිලා වැඩ කරමින් ඉන්නවා. මොකටද? to achieve. මං කියවනේ ක්‍රියාපද දෙකක් එකතු කරනවා නම් to දාලා base form එක. to achieve මගේ අනාගත බලාපොරොත්තුව my ambition. කොච්චර සරලද බලන්න. I am studying hard to achieve my ambition. ඊළඟට සරල වාක්‍ය ටිකක් තියෙන්නේ present tense එකේ. මම පොත් කියවනවා, දිනපතා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා, මගේ දැනුම වර්ධනය කරගන්නවා. මේ ඔක්කොම අපිට එක වාක්‍යයකට ලියන්න පුළුවන්. මොකද්ද? මම පොත් කියවනවා. I read books. ඉංග්‍රීසි දිනපතා ඉගෙන ගන්නවා. එතකොටත් I එකතු කරන්න ඕනේ. අපි මේක එක වාක්‍යයක් විදියට ලියන නිසා ඒකෙත් තියෙනවා I learn English every day. පළවෙනි වාක්‍යයයි තියෙන නිසා මෙතන කමාවක් දාලා අපිට දිගට ලියන්න පුළුවන්. learn English every day. එච්චරද නෑ. අන්තිම එකට කලින් අපි and දාලා ලියන්නේ කීපයක් ලියනවා නම් and improve my knowledge. වර්ධනය කරගන්නවා මගේ දැනුම. improve my knowledge. එහෙනම් මම පොත් කියවනවා, දිනපතා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා, මගේ දැනුම වර්ධනය කරගන්නවා. I read books, learn English every day and improve my knowledge. සාර්ථක ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන්නට මම බලාපොරොත්තු වෙනවා. මම බලාපොරොත්තු වෙනවා පත්වන්නට. මම බලාපොරොත්තු වෙනවා I hope. මම බලාපොරොත්තු වෙනවා මෙහෙම කෙනෙක් වෙන්නට to become a successful English teacher. සාර්ථක ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන්නට මම බලාපොරොත්තු වෙනවා. කවද්ද? in the future. අනාගතයේදී. I hope to become a successful English teacher in the future.
ඊට පස්සේ කියනවා කන්ක්ලූෂන් එක විදිහට මගේ අභිලාෂය ඉටු කරගෙන මගේ රටට සේවය කිරීමට මම උපරිම උත්සාහ දරනවා. මම උපරිම උත්සාහ කරනවා. මගේ උපරිමය කරනවා. I will do my best. මම මගේ උපරිමය කරනවා. I will do my best. මොකටද? To achieve. ජයග්‍රහණය කරන්නට. To achieve. මොකටද? මොකක් ජයග්‍රහණය කරන්නද? My ambition. මගේ අනාගත බලාපොරොත්තුව. ඊට පස්සේ මම මගේ රටට සේවය කරනවා and serve my country. මගේ රටට වැඩ කරනවා. සේවය කරනවා. serve my country. එතකොට ඕනෝකයි අද රචනාව හරිම සරලයි. සරල වාක්‍ය තියෙන්නේ ඕනම කෙනෙකුට කියවලා තේරුම් ගන්න පුළුවන්. grammar part එක ඔබට අමතක නම් අපේ tenses පාඩම් බලන්න, grammar rules බලන්න. එතකොට මම මේකට චුට්ටක් එකතු කරනවා. තව රචනා ලිවීමේදී අපි ලේසියෙන්ම ලියන්න නම් මෙන්න මේවා අනුගමනය කරන්න. මුලින්ම ඔයා introduction එකක් ලියන්න. Introduce the topic in one sentence. අපිට ලොකු කාලයක් නැති නිසා වචන සීමිත ප්‍රමාණයකින් රචනාව ලියන්න තියෙන නිසා අපි එකපාරම topic එක introduce කරලා දෙන එක වඩා වැදගත් ලොකු ලකුණකට යන්න. introduction එක ගොඩක් වෙලා ඔබ කරනවා නම් ඒක ඔබේ idea ටික ඉදිරිපත් කරන්න බාධාවක් වෙනවා. ඊළඟට paragraph දෙකක් විදිහට බෙදා ගන්න අපි ලියන කාරණා ටික. පළවෙනි ඡේදයෙන් give the first main idea ආගේ ප්‍රධාන බලාපොරොත්තුව idea එක කියන්න ඕන. දෙවන ඡේදයෙන් තව අදහස් තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න ඕන ලියන රචනාවට අනුව. අනිවාර්යෙන් මතක ඇතුව conclusion එකක් end with your opinion or a good message. ඔබගේ අදහසක් හරි හොඳ පණිවිඩයක් හරි තියෙනවා නම් ඒකත් දෙන්න මතක තියාගන්න. අපි උඩ රචනාවේදී ඔය සියල්ල අන්තර්ගත කරලයි රචනාව නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් අලුත් රචනාවකින් හෝ වෙනත් පාඩමකින් නැවත හමු වෙමු. අපි මේකේ ව්‍යාකරණ පාඩම් දැන් අලුතෙන් අපි Be a Diamond කියලා page එකක් Facebook එකෙන් පටන් අරන් තිනවා. ඒක search කරලා ඔබට ඒකෙන් පාඩම් copy කරගන්න නැවත බලන්න පුළුවන්කම තියෙනවා. මේ පාඩම් බලලා අමාරු තැන් එතනින් තව දුරටත් නිවැරදි කරගන්න. අලුත් පාඩමකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.